ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ජලය පාලනය කරලා ඒ හරහා මුළු ජාතියක්ම ගොඩනගපු රජ කෙනෙක් ගැන තමයි මේ විග්‍රහය. එතුමා තමයි ධාතුසේන රජතුමා. පොඩක් හිතන්න. අවුරුදු 1500කටත් පස්සේ මිනිස්සුන්ට මතක හිටින විදිහේ උරුමයක් හදන්න නායකයෙක් මොන වගේ දෙයක් කරන්න ඕනිද? ඉතින් මේ ප්‍රශ්නෙට ධාතුසේන රජතුමා දුන්න උත්තරේ නම් ඇත්තටම පුදුම හිතෙන එකක්. ධාතුසේන රජතුමාට අනුව සැබෑ ශක්තිය තිබුණේ කඩුවකවත් රත්රන් වලවත් නෙවෙයි. ඒක තිබුණේ වතුරේ. එතමා විශ්වාස කළා රටේ ජීවනාලිය වෙන ජලය පාලනය කරන කෙනාට තමයි නියම බලය ලැබෙන්නේ කියලා. හැබැයි මේ මහවාරි ව්‍යාකෘති ගැන කතා කරන්න කලින් අපි බලන්න ඕනේ ඒ කාලේ රට තිබුණේ මොන වගේ තත්වයකද කියලා. ඒක ඇත්තටම අඳුරු කාලයක්. හිතලා බලන්නකෝ රටේ පාලනයේ තින්න එක කෙනෙක් අතේ නෙවෙයි දකුණු ඉන්දියාවෙන් ආපු ආක්‍රමණිකයෝ 6 දෙනෙක් අනුරාධපුරය පාලනය කළා. පණ්ඩු පාරින්ද වගේ නම් වලින් ආපු මේ පාලකයෝ යටතේ මුළු රාජධානියම කෑලි කෑලි වලට කැඩිලා කිසිම අනාගතයක් නැති තැනකට වැටිලා තිබුණේ. ඉතින් මේ අඳුරු කාලය අවසන් කරන්න නායකයෙක් ඉස්සරහට ආවා. ඔව්, ඒ නායකයා තමයි ධාතුසේන. මෞර්ය වංශයෙන් එන එතුමා මේ අවුල් ජාලයේ මැද රට නිදහස් කර ගැනීමේ අති දැවන්ත අභියෝගය බාරගත්තා. එතුමාගේ එකම අරමුණ වුණේ මේ ආක්‍රමණිකයන්ව පන්නලා දාලා ආයමත් සිංහල රාජධානියේ එක කුඩියක් යටතට ගෙන එක. හැබැයි රට නිදහස් කරගත්තා කියන්නේ සටන පටන් ගත්තා විතරයි. මොකද ධාතුසේන රජතුමාගේ දැක්ම නිකම්ම දේශ සීමා රැක ගන්නවට වඩා ගොඩක් එහාට ගියපු එකක්. රට එකතු කළාට පස්සේ තමයි ධාතුසේන රජතුමාගේ ඇත්තම වැඩේ පටන් ගත්තේ. එතුමාගේ සම්පූර්ණ සැලැස්මේ හදවතම වුණේ වතුර. මේ අංකිය හොඳට මතක තියාගන්න ඕනේ. 18යි ධාතුසේන රජතුමා දැවන්ත මහ වැව් 18ක් හැදුවා. ඒ කාලේ තිබුණු තාක්ෂණයත් එක්ක හිතුවම මේක ඇත්තටම හිතා ගන්නවත් බැරි අද කාලේ අභ්‍යවකාශ ව්‍යාපෘතියක් වගේම දැවන්ත වැඩක්. මේ වැව් 18න් එකක් තියෙනවා. ඒක අදටත් පුරාවෘතියක් වගේ. ඒ තමයි කලා වැව. හිතන්නකෝ අවුරුදු 1500කට පස්සෙත් ඒ වැවෙන් අදටත් රජරට මිනිස්සුන්ට ජීවය ලැබෙනවා. අන්න ඒකට තමයි කියන්නේ සැබෑ උරුමය කියලා. හොඳයි. වැව හැදුවා. ඒ ඊළඟ ප්‍රශ්නේ මේ කලාවැවේ වතුර සැතපුම් ගාන කෑත තියෙන අගනුවරට ගෙනියන්නේ කොහොමද? අන්න එතන තමයි ඊළඟ ඉංජිනේරු අභියෝගය එන්නේ. ඒ අභියෝගයට උත්තරේ තමයි යෝදෑල. කලාවැවේ ඉඳන් අනුරාධපුරේ තිසාවැවට සැතපුම් 54ක් පුරා දිවෙන මේ දැවැන්තැල මාර්ගය නගරයට විතරක් නෙවෙයි ඒ අතරමඟ තිබුණු කුඹුරු දහස් ගානකටත් ජීවය දුන්නා. ඒත් මේකේ ඇත්තම පුදුමේ ඒක නෙවෙයි. ඒ තමයි යෝදෑලේ බෑවුම. ඒක කොච්චර සූක්ෂමද කියනවනම් සැතපුමක් දුර යද්දි ඇල පහත් වෙන්නේ අඟල් 6කින් විතරයි. ඒ කියන්නේ ඇහැට පේන්නේවත් නැති තරම් පොඩි බෑවුමක්. අන්න ඒක තමයි පුරාණ ලංකාවේ වාරි තාක්ෂණයේ මහිමය. හැබැයි ධාතුසේන රජතුමාගේ රාජ්‍යය හදලා තිබුණේ වතුරෙන් විතරක්ම නෙමෙයි. එතුමාගේ දැක්මට තවත් කුළුණක්, තවත් පැත්තක් තිබුණා. ආයෙමත් අර අම්පේ මතකද ආරංකිය 18 ධාතුසේන රජතුමා මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න මහවැව් 18ක් හැදුවා වගේම එයාලගේ හිත් සුවපත් කරන්න, ඒ කියන්නේ ආධ්‍යාත්මික අවශ්‍යතාව වෙනුවෙන් විහාර 18කුත් හැදුවා. අන්න ඒක තමයි එතුමාගේ පාලනයේ තිබුණු සමපරතාවය. එතුමාගේ අනුග්‍රහය අලුතින් පන්සල් හදනවට විතරක් සීමා වුණේ නැහැ. අබලන් වෙලා තිබුණු පූජනීයතෙන් ප්‍රතිසංස්කරණය කළා. ඒ වගේම ජාතියේ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නන් වුණු භික්ෂූන් වහන්සේලාට නොඅඩුව උදව් කරමින් රටේ සංස්කෘතික පදනම ශක්තිමත් කළා. හොඳයි. එහෙනම් ධාතුසේන රජතුමාගේ පාලන සමයෙන් ඉතිරි වුණු දීර්ඝ කාලීන බලපෑම ඒ කියන්නේ උරුමය මොකද්ද? මේකෙන් මුළු කතාවම එකපාරට සාරාංශ කරගන්න පුළුවන්. ආක්‍රමණිකයෝ යටතේ තිබුණු රටක් නිදහස් කරගෙන තමන්ගේ අවුරුදු 18ක පාලන කාලය අනාගත පරම්පරා ගණනාවක් වෙනුවෙන් ආයෝජනය කළා. ඉතින් මේ ආයෝජනයේ ප්‍රතිඵල ඒවා තමයි අවුරුදු 1500කට පස්සෙත් ක්‍රියාත්මක වෙන කලාවැව වගේ නිර්මාණ. මේ කියමනෙන් ධාතුසේන රජතුමාගේ සම්පූර්ණ පාලන දර්ශනයම තේරුම් ගන්න පුළුවන්. එතුමා රටේ කොඳුනා රටේ වුණු ගොවියාටත් රටේ සංස්කෘතික පදනම වුණු සංඝ සමාජයටත් එක වගේම සේවය කළා. ඉදින් ධාතුසේන රජතුමාගේ උරුමය අපිට උගන්වන්නේ මොකක්ද? ඇත්තටම ශක්තිවත් ජාතියක් ගොඩනගන්නේ සතුරුන් පරාජය කරන එකෙන් විතරක්ද? නැත්නම් තමන්ගේම ජනතාව පෝෂණය කරන, එයාලගේ අනාගතය සුරක්ෂිත කරන දේවල් හදන එකෙන්ද? මේ කතාවේ ඒ ගැන හිතන්න දෙයක් ඉතුරු කරනවා.